Hi, welcome back my YouTube channel. අද හදමු කැරම් කොකු වෑංජනය. අතින් කඩන්න පුළුවන් කොටස් ටික විතරක් අරගෙන ලුණු ගොරක දාලා අපි මේ කැරම් කොකු ටික තම්බගෙන ඉමු. මෙහෙම තම්බ ගන්න හේතුව දන්නවද? කැරම් කොකු ටිකේ කහට රස නොඑන්න සහ මෙලෙක් වෙන්න. අපේ පැරන්නන් උෂ්ණාධික කෑමක් මොනවා හරි උයනකොට මෙන්න මේ කැරම් කොකු එකතු කරගන්නවා. ආහාර ජීර්ණය පහසු කරන ආතරයිටිස් වලට ගුණ දෙනවල තියෙන කාටිලේජ් ගොඩක් ඉක්මනට වර්ධනය වෙන නිසා මෙන්න මේ කැරම් කොකු ගුණදායී ආහාරයක් කියලා තමයි කියන්නේ. කැරම් කොකු ටික තැම්බෙන අතරේ මේ වෑංජනයට ඕනි වෙන දේවල් ටික අපි ලෑස්ති කරගමු. සුදු ලූණු, රම්පා කරපිංචා, ලූණු, ඒ වගේම තක්කාලි, මිරිස් ඔය දේවල් ටික මං කපලා ලෑස්ති කරගත්තා. මැටි හැට්ටියක් අරගෙන ලිපේ තියලා අපි තෙල් ටිකක් රත් කරගමු. තෙල් ටික හොඳටම රත් වුණාට පස්සේ අපි කලින් ලෑස්ති කරගත්තු දේවල් ටික තෙලේ ටෙම්පරාදු කරගෙන ඉමු. ඊළඟට කහ කුඩු, මිරිස් කුඩු, බැදපු තුන පහ කුඩු, මස් කරි, ගම්මිරිස් කුඩු ඔයාලට අවශ්‍ය ප්‍රමාණයෙන් එකතු කරලා අපි තම්බගත්තු කැරම් කොකු ටික මේකට එකතු කරගමු. කැරම් කොකු ටික එකතු කරලා හොඳ උකු පොල් කිරි කෝප්පයක් මං එකතු කරගන්නවා. රස අනුව ලුණු ටිකකුත් එකතු කරගන්නවා. අපි අපේ කැරම් කොකු වෑංජනයේ රස වැඩි කරගන්න කුරුඳු පොතු කෑල්ලකුත් එකතු කරගන්නවා. මතක ඇතුව ඔයාලා තක්කාලි ලුණු එකතු කරනකොට අවසානයේදී එකතු කරන්න. අපි නොදැනුවත්ව අපේ ශරීරයට කොච්චරනම් විස අපි එකතු කරගන්නවද? අපේ මේ අවට තියෙන පරිසරයෙන් අපිට කොච්චරනම් ගුණදායී ආහාර ලබා ගන්න පුළුවන්ද? පුංචිම පුංචි කාලයක් වැය කරලා මේ වගේ ගුණදායී ආහාරයකුත් හදලා බලන්නකෝ. මේ වෑංජනය හදලා ඉවර වෙද්දී හරි සුවඳක් එනවා. වෙන මුකුත්ම නැතත් මේ කැරම් කොකු වෑංජනයත් එක්ක වුණත් අපිට පත් ගන්න පුළුවන්. ඔන්න දැන් නම් අපේ කැරම් කොකු වෑංජනය හරි. දැන් ඔයාලගේ වාරේ. ඔයාලටත් පුළුවන් මේ රසම රස වෑංජනය ගෙදරදිම හදලා බලන්න. අමතක නොකර subscribe කරන් යන්න. මේ වෑංජනය හදලා කාලා තියෙන කට්ටිය කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ.